මේ සමාජයෙන් ආව බිමට චප්ප කරලා දායි මේ දේ ඔයාගේ ඔළුවේ නැත්තම්. සමාජය කියන හැම කතාවක්ම ඇත්තක් නෙමෙයි. ඒ කතාව තේරුම් යන්නෙත් ඔයාට සාපේක්ෂව. ඒ කියන්නේ හිතන්නකෝ මං ඔයාට මෙතන ඔයා දන්නේ නැති භාෂාවකින් බයිනවා. මැන්ඩරින් වලින් බයිනවා මං ඔයාට. චීන භාෂාව. කියන්න පුළුවන් නරකම දේවල් කියලා මං ඔයාට බයිනවා. ඔයාට ඒව තේරෙයිද? ඔයා ඒ කෙරේ තරහක් ගනීද? දුකක් ගනීද? කියන්නේ මගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන් වලින් පේන්නේ නැහැ මං එහෙම තරහරම් බයින්නේ කියලා. මම මේ වගේ කාම්ලි කතා කරනවා. චීන ජාතිකයෙක් හිටියොත් එතන එයාට තේරෙනවා මං මෙතන හොඳ අමුයෙන් බයිනවා කියලා. ඒ වුණාට ඔයාට තේරෙනවද? ඔයා මැන්ඩරින් දන්නේ නැහනේ. ඔයා ඒ වචන වලට අදාළ ඒ ශබ්ද වලට අදාළ මීනින් එක තාම හිතට කාවද්දවල නැහැ. ඉතින් ඔය වගේ තමයි මේ හැමදේම හරිද? ඒතකොට සමාජයෙන් ඔයාලට මොනවා හරි කියනවා නම් බයිනවා නම් හොඳ කියනවා නම් ඔය හැමදේම ඔයා හිතින් හදාගන්න දෙයක්. නැතුව ඇත්තටම ශබ්ද වලට අයිති දෙයක් නෙමෙයි. එතකොට ඔයා හොඳයි කියන ශබ්දය ඔය කනට ඇහෙද්දි ඔයා නිකන් සතුටු වෙනවා නම් ඒක නිකන් ඔයා හිතින්ම හිතාගෙන හිතින්ම සතුටු වෙනවා වගේ දෙයක් වෙන්නේ එතකොට. තේරුම් ගන්න මේක.